2025 දෙසැම්බර් මාසයේ 12 වෙනි මාසයේ ඔබට මීලියත් නිහිමිනි කෙසේ බලපායිද කියලා. ඔබ නිරෝගී මානසික සුවයකින් හෝ චිත්ත සුවයකින් බලාපොරොත්තු ඇති වැඩ කරන කෙනෙක්. නමුත් බාහිර වශයෙන් ආපු කරදරයක් දීර්ඝ කාලයක් තිස්සේ දෙන කොනළු අවියක් ඇති වෙන නැත්නම් චතුර් පීඩනයක් ඇති වෙන ඕනේ. එහෙම නැත්නම් විදේශගත වීම හෝ විදේශ ආදී කටයුත්තකින් හෝ නාඳුර සමාජයෙන් ඇති වෙන අවුලක් නිසා ඔබට කාලයක් තිස්සේ ක්‍රියාකාරීත්වය බලාපොරොත්තු ඇතිවෙන පීඩාකාරීත්වයක් ඇති වෙන බව පේනවා. ඒ නිසා ඔබට ඒක තමත් කරදරකාරීත්වයක් වශයෙන් දකින්න පුළුවන්. තමන්ගේ පාක්ෂික තමත් බලවත් වෙන පෞල් පාක්ෂික තම සාර්ථකයි අසාවාදී කාගෙන් යහපත්දායකත්වයක් ඔබට උදා වෙන බව පේනවා. ඒ වගේ විශේෂයෙන්ම ඔබට මා දකින්න ඇටියට තමන්ගේ වචනින් කරන කටයුතු වලින් ආර්ථික වශයෙන් දිනුවක් අප්‍රගතියක් නිවා ගැනීමේ හැකියාව වාසනාවක් ගන්න පුළුවන්. කෙටි ගමන් බිමන් ආදී කටයුතු වලදී ඔබට වාසනාව උදා කර ගන්නවා කියන සෞඛ්‍ය තත්ත්වයක් තමන්ගේ නිරෝගී සුවයක් තමන්ගේ සහෝදර ආදී අයගෙන් ගමේ රටේ ප්‍රදේශයේ කරන කටයුතු වලදී ඔබට යහපතක් උදා කර ගන්න පුළුවන්කම විශේෂයෙන් දකින්න පුළුවන්කම තියෙනවා. ස්ථානගත දිනුවක් අප්‍රගතියක් ලැබෙනවා තමන්ට භූමි ලාභ ආදී ගෙදර කටයුතු වලින් ඔබට සාර්ථක ප්‍රයෝජන ලැබෙනවා වගේ සහකාර උදව් කරුවන්ගෙන්ද ඔබට යහපතක් ලැබෙන බව විශේෂයෙන්ම දක්වන නිරෝගී සුවයගේ රෝග ආදී කරදර බාධා වලින් බිහිවි. තමන්ගේ කරන කියන කටයුතු සාර්ථක කරගන්නත් විවාහ ජීවිතය සාර්ථක කරගන්නත් විවාහ පාස ආදී උදව් ලබන්නත් අමුසමියන් වශයෙන් සන්තෝෂයෙන් සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් මාසයක් වශයෙන් දක්වනවා. අවුලේ කරන කටයුතු ලාභ ආදී ප්‍රයෝජන ලැබෙනවා වගේම දේවාලය පන්සල කෝවිල ආදී කටයුතු වලත් වැඩිහිටියන් ගුණවතුන්ගේ පෙරපින පෙර වාසනාව සාද බුද්ධි ආසා ශක්තිය හේතු කොටගෙන ප්‍රඥා සාගත කාරණා කටයුතු වලින් සාර්ථක කරගන්න පුළුවන් මාසයක් වශයෙන් දක්වනවා. රැකියා කර්මාන්ත ව්‍යාපාර තාම සාර්ථක වෙන වගේම ඔබට රැකියාව අපේක්ෂා කරනවා මේ මාසයේ රැකියාවක් අපේක්ෂා කරන අයට රැකියාව ලැබීමේ වාසනාව තියෙන උසස් සීමා ලාභ ආදී ප්‍රයෝජන ඒ සමග ලැබෙන බව විශේෂයෙන්ම දකින්න පුළුවන්. තමන් අතගාන කාරණා කටයුතු සාර්ථක වෙන ඥාන මිත්‍ර ආදී විද උපකාර ආදී මත ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කම විශේෂයෙන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ විශේෂයෙන් බාහිර වශයෙන් පිටතර වශයෙන් කරන කටයුතු වලදී පීඩන බාධකයක් ඇති වෙන්න පුළුවන් ක්‍රියාකාරකම් ඇති වෙන හානියක් නිසා ඔබ පරිස්සමෙන් කල්පනා වැඩි කරන්න සිද්ධ වෙනවා. ඔබ නීති වශයෙන් හෝ සතුරු වශයෙන් හෝ කරන ඇති වෙන බලපෑම් වලින් පීඩාවක් ඇති නිසා ඒන්ට පරිස්සමෙන් කල්පනාවෙන් කටයුතු කරන්න. විදේශගත වෙන විදේශ ලාභ ආදී ප්‍රයෝජන බලාපොරොත්තු වෙනවා නම් මෙම මාසයේ එච්චර වාසිදායක නොවන නිසා එවැනි කටයුතු වලදී තම පරිස්සමෙන් කල්පනා කටයුතු කිරීම අවශ්‍යයි. ඔබට එක නාය සම්බන්ධතාවයක් ඇසෝ සම්බන්ධතාවයක් ඔබට බාධකයක් ඇති වෙන්න පුළුවන්කම නිසා ඒ ගැන ඉතාමත් කල්පනාකාරීව කටයුතු කිරීමේ මේ සීල කරුණාවලින් වැළකී ඔබට යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන් බව දකින්න